පෙර පාසලේ වේද ප්‍රසංගයේ මා ගෞරවණීය ආරාධනා කර සිටිනවා ජාතික ජජය සෙවීම සඳහා අලපාත ප්‍රාථමික විද්‍යාලයේ විශාමලත් පාඨශාලා ආචාර්ය අනුලාගුරු මෑණියන්ට ජාතික ජජය සෙවීම සඳහා එවැගේම පෙර පාසල් ජජය සෙවීම සඳහා මා ගෞරවණීය ආරාධනා කර සිටිනවා රත්නපුර ශාන්ත ඇලෝසියස් ජාතික පාසලේ විශාමලත් විදුහල්පති මහින්ද පියසිරි දාබර ගුරු පියාණන්. එක් ගායනා කරමු ජාතියේ අභිමානය ජාතිය ගීය සහ පෙර පාසල් අභිමානවත් ගීතය පෙර පාසල් ගීතය.
පාද නමස්කාර පූර්වක ආරාධනය කර සිටිනවා. නම කියන්නට අවසරයි අපේ හාමුදුරනේ කැකුණුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති පූජ්‍ය ගෞරවගිරියේ විජිත නායක ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වක ආරාධනය කර සිටිනවා. නමස්කාර කියන්න කැමතියි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमादट्टहना वेरमणि सिक्खापदं समादयामि තිසරණේන දත්තින් පංචශීලං ධම්මං අප්පමාදේන සම්පාදේතබ්බං. පාද නමස්කාර පූර්වක ස්තුතිය අපේ නායක ස්වාමින් වහන්සේට. මීළඟට අප සූදානම් වන්නේ දෙමාපිය වන්දනාව සහ ගුරු වන්දනාව සිදු කරන්නට. ණය පත්‍රානුකූලව පෙර පාසලේ දරුවන් විසින් දැන් මාපිය වන්දනාව සහ ගුරු වන්දනාව සිදු කිරීමේ මොහොත. මවවිඳි දුක් බෙහෙ කියන්න දුහොත් මුදුන් තබා මෙන්න වඳිමි මවුනි පින් ලබන්න වඳිමි මවුනි පින් ලබන්න අඳන කලට මානලවා ආදරයින් දසමාසී උරේ කත්වා හෝසේති උද්දීකාරණං ආයුධීගං වස්ස සතං
මාතුපාදං නමාමහං අපි සූදානම් මෙහෙනම් 2024 සයින්ස් ස්ටාර්ස් පෙරපාසලේ විවිධ ප්‍රසංගයේ වැඩ කටයුතු ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. මා ගෞරවණීයව ආරාධනය කර සිටිනවා බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ ආශිර්වාදයන් පළාත් භාරව වැඩවසන්නා වූ ශ්‍රී සුමන සමන් දෙවියන් උත්තමයාණන්ගේ දේව ආශිර්වාදයත් කැඩිකොට ගනිමින් තිරාගත සම්පදානුකූලව පොල්තෙල් පහන් සිළු දල්වා ආශිර්වාද එක්කාසු කරන ලෙසට මේ දැල්ුණා වූ පහන් එළියෙන් දුවා දරුවන්ගේ ජීවිත ආලෝකමත් වේවා. ලක්වාසී ලෝකවාසී සියලුම දෙනා සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමු. 2024 සයින්ස් ස්ටාර්ස් පෙරපාසලේ විවිධ ප්‍රසංගයේ වැඩ කටයුතු ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. වසර 13ක ඉතිහාසයක් තිබෙන සයින්ස් ස්ටාර් පෙරපාසලේ විවිධ ප්‍රසංගය වේදිකාව විවෘත කරන්නටයි දැන් අපි සූදානම් වෙන්නේ. ප්‍රථම අංගයට යොමු වෙන්න ඔබව පිළිගන්න සූදානම් වෙනවා සයින්ස් ස්ටාර්ස් පෙරපාසලේ දරුවන් පිළිගැනීමේ ගීතයෙන්. හොඳත් පුළුල් සන්නාදයක් ලබා දෙන්න සිළුම දෙනා.
පිපේ පියදසුන් නොබේ සිත පුබුදුවයි අපේ සෙනේ පිරිසිතින් පිළිගනිමු හද පැතින් සෙනේ පිරිසිතින් පිළිගනිමු හද පැතින් උදෑසනක උදා කිරණ මුදා හලසනින් විලේ තඹර පිපි දෙරණ සුවඳ වන ලෙසින් පියදසුන් නොබේ සිත පුබුදුවයි අපේ සෙනේ පිරිසිතින් පිළිගනිමු හද පැතින් සඳේ කිරණ ඇදී බිමට තුෂර පිනිමතින් ලැබීරු සිරු විලේ ජලය සලිත වන ලෙසින් පියදසුන් නොබේ සිත පුබුදුවයි අපේ සෙනේ පිරිසිතින් පිළිගනිමු හද පැතින් සඳ කැලුම් නැගී කොඳ පියුම් පිපේ පියදසුන් නොබේ සිත පුබුදුවයි අපේ සෙනේ පිරිසිතින් පිළිගනිමු හද පැතින් 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 වසර 13ක කීර්තිමත් ඉතිහාසයක් තිබෙන ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පමණක් නොවේ සමස්ත රත්නපුරයේම ඉතාම ප්‍රසිද්ධියක් උසුලන එවැගේම නිහතමානී ඇදුරු මඩුල්ලක් සිටින පෙර පාසලක් විදිහට අපි හඳුනාගන්නේ සයන්ස් ස්ටාර්ස් පෙර පාසල. ඉතින් මේ පෙර පාසලේ ප්‍රධාන ආචාර්යතුමිය එතුමිය සූදානම් වෙනවා ඔබව පිළිගන්න. දයාබර ගුරු මෑණියනි ඔබටයි ආරාධනය මේ තිලංගිකා හේමාලිපතන දයාබර ගුරුතුමිය ඔබ සැම පිළිගැනීම සඳහා. සුබ දවසක් සියලුම දෙනාට. අවසරයි අපේ ලොකු හාමුදුරන් වහන්සේ. දහසක් දේවල් පස්සේ කළා. මේ පුරා අවුරුදු 13ම මගේ විවිධ ප්‍රසංගයේ සහ විවිධ විශේෂ වැඩසටහන් සඳහා මගේ ආරාධනය ගෞරවයෙන් පිළි අරගෙන ලොකු හාමුදුරන් වහන්සේ මගේ හැම සියලු දෙයකටම වඩිනවා. අදත් වහන්සේ මගේ දරුවන්ගේ වසර අවසාන විවිධ ප්‍රසංගයට වැඩම කළා. මම ස්තුති පූර්වක කරනවා මගේ ලොකු හාමුදුරන් වහන්සේට. ඒ වගේම මේ පුරා වසර 13ම මගේ ගෞරවනීය ආරාධනය ගෞරවයෙන් පිළි අරගෙන ගොඩක් අසනීප මැද්දේ මගේ මෑණියන් වගේ මට අවශ්‍ය උපදෙස් ලබා දෙමින් මෙතනට මගේ පුරා අවුරුදු වසර 13ම මෙතනට මගේ ආරාධනෙන් පිළි අරගෙන එන මගේ මෑණියන් වගේ අනුලා ගුරු මෑණියන් මම මේ අවස්ථාවේදී ඉතාමත් ගෞරවපූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම අපිට අවශ්‍ය සියලු දේවල් සපයා දෙමින් නෑ බෑ කියන්නේ නැතුව අපේ පෙර පාසල ළඟම කඩේ අයියා එතුමාවත් මම මේ අවස්ථාවේදී ගෞරවපූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම අපේ ගමේ විශ්‍රාමලත් විදුහල්පති මහින්ද පියසිරි මැතිතුමාවත් මම ඉතාමත් ගෞරවපූර්වකව මේ අවස්ථාවේදී පිළිගනු ලබන අතර සෙලාන් බැංකුව ඒ නියෝජනය කරමින් පැමිණි ඒ නිලධාරි දෙදෙනාවත් මම ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම
මීට වසරකට පෙර දැන හඳුනාගත් අපේ ෆාමසියේ අධිපතිතුමිය සහ එම මැතිතුමාවත් මම ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අපේ වෛද්‍ය ජහාන් සර්ගේ නෝනා එතුමියත් මම ඉතාමත් ගෞරවපූර්වකව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම මගේ ආදරණීය දරුවන්, දෙමාපියන්, ගම්මාසින් පුරා වසර 13ක්ම අපිත් සමග රැඳෙමින් අපිට ධෛර්යය ලබා දෙමින් මගේ සියලු ගමන් වලට මග අඩිතාලම දමා දෙමින් අපිව දිරිමත් කරන ඕනත් මම ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබන අතර ගමේ පෙරපාසලක් කිරීම ලේසි පහසු නෑ. ඒ වගේම මම පුංචියට පළගත්තු, පුංචියට හදාගත්තු පැලේ දැන් මහා ලොකු කුක්ෂක් බවට පත් වෙලා තියෙනවා. මට හොඳ නිහතමානී ගුරුවරියන් ඉන්නවා. එයාලගේ මඟ පෙන්වීමත් මට මේ අවස්ථාවේදී ඉතාමත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මම එතුමියල්ලවත් විශේෂයෙන්ම ආදරයෙන් මේ අවස්ථාවේ ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් අද 2024 වසරේ අපේ දරුවන්ගේ විසිර යාමේ උත්සවය මේ අපේ දරුවන් 48 දෙනෙක් විධිමත් පාසල් වලට මේ ලබන වසරේ පිය නගනවා. ඉතින් ඒ ගොල්ලන්ගේ සියලුම දේවල් පෙර පාසලකින් විය යුතු, අම්මා කෙනෙක්ගෙන් විය යුතු සියලුම දේවල් සපුරාලමින් ඔවුන්ගේ දෙමාපියන්වත් අපත් සමග මේ අද දවස පුරාම රැඳී සිටිනවා. ඉතින් මම සියලුම දෙනාගෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ අපත් සමග අද දවසම සෙනෙහසින් රැඳී සිටින්න. ස්තුතියි. විශේෂයෙන් මතක් කරනවා රොෂාන් වෙඩින් ස්ටුඩියෝ ඇන්ඩ් සවුන්ඩ්ස් ආයතනය තමයි අද දිනේදී මේ නිශ්චල චංචල ඡායාරූප ඇතුළු සියලුම දේ සිදු කරන්නේ. දැන් අපි ඔබව පිළිගන්න හදන්නේ ඔවුන්ගේ හඬින්, ඔවුන්ගේ විවිධ ප්‍රසංගයේ. ප්‍රථමයෙන්ම සිංහල භාෂාවෙන් ඔබ පිළිගන්න මා ආරාධනය කර සිටිනවා ඉලූෂා සයුනි දියණියට. හොඳත් පුලසන්නාදයක් ලබා දෙන්න. ඉංග්‍රීසි භාෂාවෙන් ඔබ පිළිගැනීම සඳහා පහන්සා මෙහෙසදී දියණියද මා ආරාධනය කර සිටිනවා. ඊළඟට ද්‍රවිඩ භාෂාවෙන් ඔබ පිළිගැනීම සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනය කර සිටිනවා රිතුමි සනල්යා දියණියට. හොඳත් පොළොසන්නාදයක් ලබා දෙන්න සියලුම දෙනා. වණක්කම් අනේවරක්කුම් ඊදුවරු සිරපානනා එංගල් පාතුවේ නිකලච්චිත්‍රු එනවේශානිෂ්ඨා මොන්ඩිසෝරිකාග එන්ලුඩන්
එහෙනම් දැන් අපි සූදානම් වෙන්නේ ඊළඟට තවත් නර්තනයක් නරඹන්න සරස්වතී දේව මෑණියන්ගේ ආශිර්වාදයත් එකතු කර ගනිමින් දැන් අපි සූදානම් වෙන්නේ සයන්ස් ස්ටාර්ස් පෙර පාසලේ පූජා නර්තනය නරඹන්න. හොඳත් පොළොස්සන්නාදයක් ලබා දෙන්න සිළුම දෙනා. श्रीमुख सपुटक गीतवाहिनी पद्मासन बीनाधारी सरस्वती वंदे अभिनंदन श्री शिव नाम नमो श्री शिव नाम नमो श्री शिव नाम नमो
නම කියන්නට අවසරයි අපේ හාමුදුරනේ. ගෞරවනීය ශ්‍රී වර්ධනාරාම අධිපති ගරු පූජ්‍ය ගවරගිරියේ විජිත අපේ නායක ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වක ආරාධනය කර සිටිනවා මේ පැමිණ සිටින පිරිස වෙනුවෙන් අනුශාසනාවක් සිදු කරන ලෙසට. නියම ගුරුවරයෙක්ගේ දක්ෂතාවය තමයි තමන්ගේ දරුවා හඳුනගෙන ඒ දරුවන්ට දෙය යුතු දේ මොකක්ද කියන එක තේරුම් අරගෙන කටයුතු සිදු කිරීම. තිලංගකා ගුරුමෑණියෝ වසරේ නොඑක් අවස්ථාවල ලදරු පාසල තුළට අපි වැඩම කරවලා නොඑක් ආගමික වැඩ කරනවා. සිල් වැඩසටහන් කරනවා. ඒ වගේම අවුරුදු චාරිත්‍ර ටික සිද්ධ කරනවා. මේ වගේ නොඑක් දේවල් මහා සංඝරත්නය සම්බන්ධ කරගෙන මේ දරුවන්ට ආගමික පරිසරය ලබා දීම සිද්ධ කරනවා. අපි කොච්චර පොතේ දැනුමෙන් ඉහළට ගියත් කොච්චර තානාන්තර දරුවත් අපේ සිල්වත්කම අපේ හික්මීම අපේ ගරු කළ යුත්තන්ට ගරු කිරීම මෙන්න මේ ටික පුරුදු කළේ නැත්තම් කුමන ඉස්කෝලේක ගිහිල්ලා ඉගෙන ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. හරියට මේ ටික ඉගෙන ගත්තේ නැත්තම්. හැබැයි තිලංකා ගුරු මහත්මිය නිසි මඟ පෙන්වීම මේ දරුවන්ට ලබා දෙනවා. ඒක අපිට පේන්න තියෙනවා හැම වෙලාවෙම දරුවා පාසලට දාපු විගසම කළ යුතු ඊළඟ කාරණාව තමයි ඔබගේ ළඟම තියෙන දහම් පාසලට දරුවා ඇතුළත් කළා ආගමික පරිසරයෙන් දරුවා ලොකු මහත් වෙනකන් සකස් කරන්න ඕනේ. ඒක තමයි අම්මා තාත්තගේ තියෙන වගකීම. ඔබ මොන දේ සිද්ධ කරත් වැඩක් නැහැ. ඔබට වයසට යනකොට ඔබට බැරි වෙනකොට ඔබ රැක බලා ගන්න දරුවෙක් බවට මේ දරුවා පත් කරන්න නම් ආගමික පරිසරයේ මුල් කළ කටයුතු සිදු කරන්න කියලා කාර්මික මතක් කරමින් මෙවර 2024 වර්ෂයේ මේ උත්සවය තාම සාර්ථකව සිදු කරගන්න ආචාර්ය මණ්ඩලේ ගුරු මහත්මීන්ටත් මේ හැමදෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අනුශාසනාව සංකලන ඔබ හැමට තෙරුවන් සරණයි. දරුවෝ සූදානම් මීළඟ අංගයට මේ ගුම්නාදයේ ගීතයට අපූර්ව නර්තනයක්. ගංගාදියේ සීතේ තියවල් සරයි පාවි නොයා ඔය වගේ හුන්නොත් හොඳයි ඒවට සිත්සේ දස්කම් තවකාරකම් මාගව ඉන්න කිව්වේ හැර මෝඩකම්
හිනෙහි ප්‍රීතියෙන් මුළු ලොව පෑදෙන් සත්‍යයි ලැබේ ජීවිතේ මේ නිදහසේ ගීතයෙන් හිත හිනෙහි ප්‍රීතියෙන් මුළු ලොව පෑදෙන් සත්‍යයි ලැබේ ජීවිතේ සෙල්ලම් කාලේ හරි නාඩගම් මාගාව ඉන්නයි කිවේ හැර මෝඩකම් මේ මනරම් යාමයේ හිත පිරුණා ජීවයෙන් මුළු ලොව පෑදෙන් සත්‍යයි ලැබේ ජීවිතේ මේ මනරම් යාමයේ හිත පිරුණා ජීවයෙන් මුළු ලොව පෑදෙන් සත්‍යයි ලැබේ ජීවිතේ පහළ උඹේ පෙනු දැක්කම හිනහුණාලුම ලාඩම් නැති උඹේ පාකුර ගල් කන්දෙදි රිදෙන තරම් උඹේ කඳුළු මත කියද්දි උඹට හොරෙන් අඬනවා මං පාර කියන්නේ තෝනෙන් පාර තියන්නේ කෙවිතෙන්
ඇන්න බරට කළගුණ මං සලකන්න බැරි බර දෙන මේ විජකර උඹේ කරෙන් ගලවන්නම් උජාරුවට දුව පනින්න ගෙජි වැලක් පලදන්නම් පාර කියන්න තෝනෙන් පාර තියන්න කෙවිතෙන් පාන්දර ඉස්කෝලෙට කැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් හනිකට උඹ යනකොට හනිකට උඹ යනකොට පාර කියන්න තෝනෙන් පාර තියන්න කෙවිතෙන් පාර කියන්න තෝනෙන් පාර තියන්න කෙවිතෙන් පාර කියන්න තෝනෙන් පාර තියන්න කෙවිතෙන් පාර මාගවරෙන්නතු ආරාධනය කර සිටින මේ සාතිකවත් ප්‍රදානය කිරීම සඳහා ඇලපාත ප්‍රාථමික විදුහලේ ගෞරවනීය විදුහල්පතිතුමිය සචේතනී ගුරුමෑණියන්ට ගෞරවයෙන්තු ආරාධනය කර සිටිනවා මේ සාතිකවත් ප්‍රදානය කිරීම සඳහා අපහා එකතු වෙන ලෙසට. Hello guys, I like to watching TV. It is cartoon movies. I like to learn a lot of things on TV program. So I like to watch TV very much. I am Sandalu. Hello guys, I like to watch TV. It shows cartoon movies. I like to learn a lot of things on TV program. Thank you very much. I am Talun. Honorable guest, my name is Sadev. I am 4 years old. My preschool is Tiny Star. I like chocolate. I love roller blue. Thank you. දැන් අපි යන්න සූදානම් වෙන්නේ මීළඟ අංගයට. මීළඟ අංගය කෙකටිය මල් ගීතයට අපූර්ව නර්තනයක් තමයි ඉදිරිපත් කරන්න යන්නේ. සියලුම දෙනා උණුසුම් නත්පොළ සන්නාදයක් ලබා දෙන්න.
කරගෙන පින් කරගෙන ලං කරගෙන ඉතුරුන් දෙමු සෑම පින් කරගෙන ලං කරගෙන පින් කරගෙන සතුටින් හිතවතුනි බිලඟට අප සූදානම් වෙන්නේ මේ උසව සභාව ආමන්ත්‍රණය කරන්නට ගෞරවනීය ආරාධනය සිදු කරන්නට ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව කතා කරද්දී ප්‍රාථමික අධ්‍යාපනයේ මේ ප්‍රදේශයේ ඉහළම තැනක ඉන්න ඒ වගේම මේ ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව අධ්‍යක්ෂකම් බොහෝමයක් තිබෙන ඔබතුමියටයි මේ උසව සභාව ආමන්ත්‍රණය කරන්නට ආරාධනය සිදු කරන්නේ. මා ගෞරවයෙන් යුතුව ආරාධනය කර සිටිනවා ඇලපාත ප්‍රාථමික විද්‍යාලයේ ගෞරවනීය විදුහල්පතිතුමියට සචේතනී දයාබර ගුරුමෑණියන්ට මේ ආමන්ත්‍රණය සිදු කරන්නට. මේ සරසල තියෙන විදිය බැලුවත් ඒ වගේම මේකේ නිවේදන කටයුතු විශේෂයෙන්ම නිවේදන කටයුතු බැලුවත් අර හරිම පිළිවෙලක් පැහැදිලි බවක් පිළිවෙලක් ප්‍රමිතියක් පේන්න තියෙනවා. එතකොට දැන් පෙර පාසල් අපි ගොඩාක් දැකලා තියෙනවානේ. දැන් පෙර පාසලකින් වෙන්න ඕනි දේ තමයි ඒ ප්‍රමිතියකට දරුවෝ හදන එක. ප්‍රාථමික පාසලක් වුණත් පෙර පාසලක් වුණත් ප්‍රමිතියක් තියෙනවා නම් එතෙන් බිහි වෙන දරුවා ප්‍රමිතිගත විදිහට එළියට එන දරුවෙක්. එතකොට මේ පෙර පාසලේ මේ ශයින් ස්ටාර් කියන නම කියන්නේ දිලිසෙන තරුණේ. ඇත්තටම මේකේ මේ නර්තනය බලනකොට මේ දරුවන්ගේ දක්ෂතා බලනකොට ඇත්තටම මේ දරුවෝ ඇත්තටම මේ දිලිසෙන තරුවගේ කියලා මට හිතුණා. දෙමව්පියෝ ඉස්සෙල්ලාම තමන්ගේ දරුවා පෙර පාසලකට දානවා නම් හිතන්න ඕනි කාරණේ තමයි හොඳ මගේ දරුවා හොඳට වැඩෙන්න පුළුවන්. කායිකව මානසිකව මේ හොඳින් වර්ධනය වෙන්න පුළුවන්. හොඳ ආකල්ප සංවර්ධනයක් වෙන්න පුළුවන්. හොඳ හැදියාවක් තියෙන දරුවෙක් හදන්න පුළුවන්. තැන මොකද්ද කියලා තමයි දාන්න ඕනි. මං හිතනවා මේ දෙමව්පියේ හොඳ තීරණය අරගෙන මේ ශයින් ස්ටාර් පෙර පාසලට දාලා තියෙනවා. මොකද හොඳ ගුරුවරයන් පිරිසක් යටතේ හොඳ විදියට හැදෙනවා. ආකල්ප සංවර්ධනය ගොඩාක්ම වැදගත්. එතකොට ප්‍රාථමික පෙර පාසලක ගුරුතුමියේ දරුවට කන විදිහ උගන්වලා ඊගාවට දරුවන් සමග සහ සම්බන්ධතා පවත්වා ගන්න විදිහ දරුවොත් එක්ක කොහොමද එක දරුවෙක් තව දරුවෙක් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ කණ්ඩායම් විදියට වැඩ කරන්නේ ඊ වගේම තමයි සෞන්දර්ය ක්‍රියාකාරකම් ඇඟේ තියෙන සෞන්දර්ය හැකියාවන් කොහොමද එළියට ගන්න මේ ටික ඔක්කොම අඳුරගන්නේ මේ ගුරුතුමිය. මොකද ඇත්තටම අධ්‍යාපනය තුල කියලා තියෙන්නේ ප්‍රාථමික මේ පූර්ව ළමාවිය සංවර්ධනය තුල පෙර පාසල තුල අකුරු ගන්නන්න නෙමෙයි දරුවට අකුරු ලියන්න එපාම කියලා තියෙන්නේ. දැන් පෙර පාසල් වල කරනවා. නමුත් කියන්නේ අකුරු ලියන්න එපා කියලා. දුවන්න, පනින්න, ඊගාවට නිර්මාණශීලී වැඩ කරන්න, නටන්න, අන්න ඒ දේවල් තමයි වැඩිපුර මේ ප්‍රාථමික ශ්‍රේණියක් තුල තියෙන්නේ. තනියෙන් බත් ටික කන තැනට හදන්න. ගෙදරදී අපි ආදරයට කවනවා. හැබැයි ටික ටික දරුවට ස්වාධීන වෙන්න ඉඩ අරින්න. එතකොට තමයි ඕනිම අභියෝගයකට මුහුණ දීලා දරුවෙක් කවදා හරි හොඳ පූර්ණ පෞරුෂයකින් යුතු දරුවෙක් හැදෙන්නේ. ඉතින් මං හිතනවා දැන් අපේ මේ ශයින් ස්ටාර් පෙර පාසලේ ගුරුවරු ඇත්තටම මේ දරුවන්ට අර මනෝවිද්‍යාත්මක පැත්තෙන් ඒගොල්ලන්ට මම දන්නවා මනෝවිද්‍යාත්මක උපදේශන ඒ වගේ දේවල් මනෝවිද්‍යාව සම්බන්ධ කාරණා ඔය උගන්වනවා ඇති. එතකොට ඒ පැත්තෙන් තමයි ගොඩාක් මනෝවිද්‍යාව යොදාගෙන තමයි දරුවෝ මෙහෙයවන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ස්වාධීන වෙන්න ඕනි වපසරිය හදලා ඇති. අද මේ පෙර පාසලෙන් සමුගන්න මේ පුංචි දරුවන්ට ඉදිරි අනාගතයට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ආචාර්ය ප්‍රධාන ආචාර්යතුමිය ඇතුළු මේ ගුරු මණ්ඩලයටත් සුබ පතනවා. ඔයගොල්ලන්ට ඉදිරියටත් ඔයාලගේ මේ පෙර පාසලෙන් හොඳ දරුවෝ ටිකක් පිහි කරන්න පුළුවන් අවස්ථාව හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙනම් හැමෝටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙන්නේ මේ ලොකු උනාම කියන ගීතයට අපූර්ව නර්තනයක්. හරිම හොඳයි හැම බබාම අද ඇවිල්ලා වේලසනින් අපි පන්තිය පටන් ගනිමු ආයුබෝවන් good morning ආයුබෝවන් good morning අද පාඩම පටන් ගන්න කලින් සැවොම මේ අහන්න ලොකු නාම වෙන්න කැමති කවුද කියලා මට කියන්න අත උසුසලා මට කියන්න ගොන්නෙමියෙහි මුල්තන කයින නටන ස්ටයිල් දෙක මගේ බඩ දනවා සීසන් 10 එකේදී හරි මම තරුවක් වෙනවා කොහොසොල්වෝනේ පාර දකුණින් එළවන්න කැමති මම ඇමති කෙනෙක් ළඟ ඩ්‍රයිවර් වෙන්න තමාගේ ගැන විතරක් දරුවනි හොඳ නෑ හිතන්න ආස කෙනෙක් නැත්ත මෙතන රටට සේවයක් කරන්න මම ඉපදුණු මගේ රටට නිහඬ සේවයක් කරන්න තමා සොයිතොලෝතිපති උපදේශක කෙනෙක් වෙන්න මාධ්‍යවේදියෙක් වෙනවා මම නම් ලොකු වීලා රටට සේවය කරනවා ඉල්ලන සින්දුව දීලා කැමතිම සින්දුව දීලා ගානාටියක් කරමි කොටස් 3000ක එහෙන් මෙහෙන් රඟපානවා මමත් ඒක දෙක අනේ අපිත් ඒක දෙක කෙනෙක් කරන දේ වැදගත් Tamanට වාගෙම රටටත් සමුනාසදී කියන්න අත උසුසලා කෙනෙක් තවත් මම කැමති ක්‍රීඩාවෙන් ඉදිරියටම එන්න පුතුනාම හරි ආසයි ක්‍රිකට් වලට යන්න ක්‍රීඩාවත් හොඳයි පුතේ පෙරටම යන්න උපන් රටට ගෞරවයක් මත් කර දෙන්න මට නම් මේ අවුවේ දිගට ක්‍රිකට් ගහන්න මේ මට ඕනේ ක්‍රිකට් බෝඩ් එකට පනින්න බෝඩ් එකට පනින්න ඇනලා සේවය කරන්න ඊඩකයින් තෝරන්න වර්ල්ඩ් කප් එක ගන්න ඊළඟට අපි දැන් යන්න ලෑස්ති වෙන්නේ සහතිකපත් සහ පදක්කම් පිරිනැමීම සඳහා ඒ සඳහා මා ගෞරවයෙන් යුතුව ආරාධනය කර සිටිනවා ෂයින් ස්ටාර් පෙර පාසල වෙනුවෙන් ඒ වගේම ආරම්භයේ සිටම ප්‍රධාන ගුරුතුමිය ඇතුළු මේ ෂයින් ස්ටාර් පෙර පාසලට සහයෝගය දක්වමින් දැඩි මෙහෙවරක් ඉටු කරන මේ ප්‍රදේශයේ කීර්තිමත් නාමයක් දිනාගෙන සිටින පෑබොටු ස්ටෝස් අධිපතිතුමන් ප්‍රේමදාස මැතිතුමනි මා ගෞරවයෙන් යුතුව ආරාධනය කරන ඔබතුමන්ට මෙහි සහතිකපත් සහ පදක්කම් පිරිනැමීම සඳහා
මා ගෞරවයෙන් යුතුව ආරාධනය කර සිටිනවා පැබඩු ස්ටෝස් අධිපතිතුමනි ඔබතුමන්ට වචන කීපයක් තියෙනවා කතා කරන්න. මම විශ්වාස කරනවා ගොඩක් අත්දැකීම් තියෙනවා නිසා. ආරාධනය කරනවා අපි වෙනුවෙන් වචන ස්වල්පයක් මේ උසව සභාවේ ආමන්ත්‍රණය කරන ලෙසට. හේමමාලි පතිරණ මහත්මයා මේ ශනිස්ටා පෙරපාසල බොහොම පොඩියට පටන් ගත්තේ. ඒ අයන්නේ ඉඳලා මම දන්නවා. ඊට පස්සේ මේ හැම සංසිද්ධියකටම මම සහභාගී වුණා මේ වගේ උත්සව අවස්ථාවලට. ඊළඟට තවත් තැනකට ගියච්ච දෙවෙනි ස්ථානෙත් යම් ප්‍රශ්න වෙලා මම ඒ වෙලේ කිව්වේ නංගි එහෙම නෙවෙයි. තමුංගුම තැනක කරමු මේක කියලා කිව්වන පස්සේ තමයි දැන් මේ පෙරපාසල තියෙන ස්ථානයට ගෙනල්ලා මේ වගේ දියුණුවක් ලැබලා දැන් මේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වැඩිම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඉගෙන ගන්න ස්ථානයේ බවට පත් වුණා. ඒ මේ මැතිණියගේ නොපසුබට උත්සාහය සහ ඒ ගුරුවරියන්ගේ නොපසුබස්නා උත්සාහය නිසා ඇත්තටම ඒ ආරක්ෂාව ළමයාට පොඩි කරන සියලු පහසුකම් සහිතව දැන් ඒ ස්ථානයේ පවත්වාගෙන යන්නේ. ඒ ගැන ඉතාමත්ම ආඩම්බරයි. ඒ වගේම විශ්වාසයි. තව කවුරු හරි ඉන්නවනම් මේ පෙර වාරසලකට ළමයි එකතු කරන්න කිසිදු පැකිලීමකින් තොරව මේ ස්ථානයට බාර දෙන්න ළමයා ඒ ළමයාගේ සම්පූර්ණ වගකීම සහ අනාගතය ආචාර්ය මණ්ඩල විසින් දරනවා ඇති. මේ පෙර වාසලේ ඉදිරි කටයුතු සියලු දේම මේ විවිධ ප්‍රසංගයේ සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. චිරත් කාලයක් මෙයාගේ සත්භාවයෙන් කටයුතු කිරීමට මේ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. Hello guys, my beautiful country Sri Lanka. It is small island. It is capital Colombo. Higher mountain is Vidrutaragala. Longest river Mahaveliganga. I love my country. Thank you. Hello guys, my beautiful country Sri Lanka. It is small island. Its capital Colombo. Highest mountain is Vidrutaragala. Longer river is Mahavali. I love my country. I wish my country to develop day by day. Thank you. I am Dimagi. Hello again. My name is Panuvasala. I saw less on my school is 5 star. I like both of them. I love all of you. Thank you. Olanga basket. My name is Yumandi. I'm 4 years old. My school is shiny star. I like apple. I love all of you. Thank you. සයින්ස් ස්ටාර්ස් පෙරපාසලේ භාෂා ත්‍රිත්වයෙන්ම ඉගැන්වීම් කටයුතු සහ දරුවෝ පුරුදු කිරීම කටයුතු සිදු වෙන නිසා මේ ප්‍රදේශයේ තාම ජනප්‍රිය පෙරපාසලක්. දැන් අපි යන්න හදන්නේ මේ ලව ගර්ල් කියන ගීතයට අපූර්ව නර්තනයක්. හොඳ අතුල සන්නාදයක් ලබා දෙන්න සියලුම දෙනා. This one happens to be Alicia International #1 Wicked. बदले में दिल दे तू सौदा हमसे कर ले boy I just wanna be your lover girl देखो खफा ना होना ना
I also love my father. God bless to my father. Thank you. I am Kaumini. Dear guest, my mother name is Dilushika Dilhani. My mother loves me very much. I love my mother too. Every day she beat rice to me. My mother carried me into the preschool. Liberation bless my mother. Thank you. I am Himanshi. Alalabaya, my name is Himanshi. I was old. My preschool is Alicia. I like apple. I love all of you. Thank you. සහතිකපත් ප්‍රදාන තමයි අපි සූදානම් වෙන්නේ මේ එලුගුේෂන් සහ ස්පෝකන් ඉංග්ලිෂ් එක්සෑම් එකේ සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා වේදිකාවට අවතීර්ණ වෙන ලෙස ගෞරවයෙන් යුතුව ආරාධනය කරනවා මේ රත්නපුර ශාන්ත ඇලෝසියස් ජාතික පාසලේ විශ්‍රාමලත් විදුහල්පති මහින්ද පියසිරි දයාබර ගුරු පියාණන්. මේ ලදරු පාසල් ගැන දීමේදී මේ අපි අහලා තියෙනවා ජෝන්ට ගණන් උගන්වන්න ඕන නම් ජෝන් ගැනත් ගණන් ගැනත් උගන්වන විදිය ගැන දැනගන්න ඕන. මේ ලදරු අධ්‍යාපනය ගැන සලකා බැලීමේදීත් එතකොට දැනගන්න ඕන ජෝන් ගැන. ජෝන් කියන්නේ මේ ළමයි. මෙම විදුහල්පතිනිය ප්‍රමුඛ අනිත්‍ය ආචාර්ය මණ්ඩලය ළමයින් ගැන හොඳම අවබෝධයක් ලබා ගන්නට පුළුවන් ලක්ෂ බව අපට පැහැදිලිවම පේනවා. මේ ළමයින්ගේ කුසලතා දිනු කිරීමේදී මං හිතන හැටියට ලදරු පාසලකට ලිවීම කියවීම මේ අකුරු ලියීම ඇත්තට අනිවාර්ය නෑ. මේ අතපය මේ හුරු කිරීම සිග්මානුකූල අංගචාන්තු යමු කියමයි තියෙන්නේ. ඊළඟට තමයි උගන්වන විදිය. දැන් තමුන්නාන්සේලා දකින්නට ඇති කොච්චර හොඳට මේ නටන දඟලන කට්ටිය එක අරමුණකට යොමු කරලා තියනවාද කියලා. මෙම ලදරු පාසල මේ ප්‍රදේශයේ තියෙන ඊ타මාත්ම මුල් ගණයේලා සලකන්නට පුළුවන් ලදරු පාසලක් බව නබියම කියන්න හිතෙනවා. ඊළඟට ඉගෙන ගන්නා සියලුම දරුවන්ට අනාගතයේදී තමන් පතන කියන ශකී රස්සාදිය ලැබල යහපත් පුරවැසි භාවයේ ලැබේවා කිය පතන අතර ඒ හැම එක්කෙනෙක් තුළම මනුස්ස ගතිගුණ වර්ධනය වේවා කියා ප්‍රාර්ථනා කරනවා. දුව පැන නටයි බැලු බැල්මට දඟකාරයි නෙත ලද දැකුම් බැලුවම ඔබ හැඩකාරයි
දින දින ටිකින් ටික නනගුණ සමවැය මෝරයි දිලිසෙන තරු ඔබට පුත මතු රට බාරයි ස්තුතියි මීළඟට සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා මා ගෞරවණීයව ආරාධනය කර සිටිනවා අපගේ ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට සබමිනි රත්නපුර ඇලපාත ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්ය තරංගා නිරියල් මහත්මියට ඉතා ගෞරවණීයව වේදිකාවට පැමිණෙන ලෙසට
දැන් අපි යන්න හදන්නේ මීළඟ අංගයට. හොඳත් පුල සන්නාදයක් ලබා දෙන්න මේ සාරි පොඩිත්තක් ඇඳගෙන ගීතයට අපූරු නර්තනයක්. සාරි පොඩිත්තක් ඇඳගෙන මාල පොඩිත්තක් බැඳගෙන දීග පොඩිත්තක් යන්නට කතා කරાવી කතා කරලා මංගල්‍ය නියම කරાવી සාරි පොඩිත්තක් ඇඳගෙන මාල පොඩිත්තක් බැඳගෙන දීග පොඩිත්තක් යන්නට කතා කරાવી කතා කරලා මංගල්‍ය නියම කරાવી රණ්ඩු කරලා සින්දු කියලා තොරන් බැඳලා රැන්නේදලා රණ්ඩු කරලා සින්දු කියලා තොරන් බැඳලා රැන්නේදලා පාවඩ පිට මනාලයා ගෙදරට ඒවි ගෙදර ඇවිත් ලැජ්ජාවෙන් මුකුළු කරાવી ගෙදර ඇවිත් ලැජ්ජාවෙන් මුකුළු කරાવી සාරි පොඩිත්තක් ඇඳගෙන මාල පොඩිත්තක් බැඳගෙන ඊග පොඩිත්තක් යන්නට කතා කරાવી කතා කරලා මංගල්‍ය නියම කරાવી තක්කිට තරිකිට කියලා සිරික්කලේ අපි යනකොට තක්කිට තරිකිට කියලා සිරික්කලේ අපි යනකොට අහල පහල ඉන්න ඈයෝ බලා හිඳිවි බලා හිඳලා අපි දෙන්නට වීලු කරાવી බලා ඉඳලා අපි දෙන්නට වීලු කරાવી සාරි පොඩිත්තක් ඇඳගෙන මාල පොඩිත්තක් බැඳගෙන ඊග පොඩිත්තක් යන්නට කතා කරાવી කතා කරලා මංගල්‍ය නියම කරાવી එතනු සුමනු නාඩයිදින් සිකුරු තරුව පායනකම් එතනු සුමනු නාඩයිදින් සිකුරු තරුව පායනකම් ඔයාලටත් පිරිමි කෙනෙක් බැල්ම හෙලාවි බැල්ම හෙලලා තවත් ගමක් එළිය කරાવી බැල්ම හෙලලා තවත් ගමක් එළිය කරાવી
My school is science. I like mango. I love Wallace. Thank you. Honorable guest, my name is Chenuka Ranamita Unwaldana. I'm 5 years old. My school is science star. I like mango. I love all of you. Thank you. Honorable guest, I'm Tanasha Giansi. I'm 5 years old. My school is Chinese star. I like lollipop. I love all of you. Thank you. Honorable guest, my name is Malinda Nessara. I am 5 years old. I like banana. My grandis is Chinese star. I love all of you.